ටිකක් කනගාටුදායක වීඩියෝ කීපයක්. මේ වීඩියෝ එකේ අඩංගු සියලුම වීඩියෝ අද මා විසින් ගත්තු වීඩියෝ. ඒ කියන්නේ දෙසැම්බර් 14 වෙනි දින. එහෙනම් අපි යමු වීඩියෝ එක බලන්න. ඔයාලා දන්නම ගන්නෝරුව පාර. ගන්නෝරුව පාර ගිය දවස් ටිකේ දිත්වාසුලිකු නාටුව නිසා මේ විදිහට තමයි දැන් අපිට දැක ගන්න ලැබෙන්නේ. මහවැලි ගඟ එහා ඉවුරේ ඉඳන් පාරේ මෙහා පැත්ත වෙනකන් එකම එක ලෙවල් එකකට ගම් වතුර මට්ටම තිබුණා. නමුත් තාමත් පාර පිරිසිදු කරමින් තිබෙනවා. වෙනදාට ගන්නෝරුව පාලමේ සිට පහළ මහවැලි ගඟ දෙපස බලන විට අඩි ගණනාවක් යටින් තිබුණු මහා ජලකඳ මෙම ප්‍රදේශය යට කරන තරම් කොච්චර විශාල ජලකඳක් ගලාගෙන එන්නේ නැද්ද? මට හිතන විදිහට උඩ ඉඳන් බලද්දී අඩි 50කටත් වඩා වැඩි ඇති. පාරේ මට්ටමේ ඉඳනුත් අඩි 4කට වඩා වතුර තිබුණා. එතකොට හිතා ගන්නකෝ සාමාන්‍යයෙන් ඒ යට වෙච්ච දවස් කීපෙදී වතුර ගඟ කොච්චර ප්‍රමාණයක් උඩට ඉස්සිලා තියෙන්න ඇද්ද? උඩ ඉඳලා පහළ බැලුවාම පේන විදිහ ගඟ දෙපස ඉවුර කැඩිලා ගිහින් තියෙනවා. පාරේ දේවල් ගඟට හේදිලා ගිහිනුත් තියෙනවා. වසර 90කටත් වඩා පැරණි පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ සංගිලි පාලම ජලකඳට යට වූ පසු අද පවතින ආකාරය තමයි මේ තියෙන්නේ. එම පාලම කැඩී ඇති ආකාරය ඔබට බලා ගන්න පුළුවන්. මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. ගම් වතුර තත්ත්වයත් සමග මහවැලි ගඟ පිටාර ගැලීමත් නිසා පාවී ආපු විශාල දැව කඳන් පාලම මතට ගැටීම නිසාද පාලම දෙපස තිබුණු විශාල ගස් පාලම මත ගැටීම නිසාද මේ තත්ත්වය අද උදා වෙලා තියෙනවා. ඒ කියන්නේ පාලම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. ඔන්න අද මහවැලි ගඟ තිබෙන විදිහ. ගිය දවස් ටිකේ මහවැලි ගඟ අඩි ගණනාවක් උඩට ගිහින් මෙම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම යට කරගෙන උඩට ආපු ගඟ අද වන විට අඩි ගණනාවක් යටට ගිහිල්ලා අද සාමාන්‍ය විදිහට තියෙනවා. හැබැයි පාට නම් ටිකක් වෙනස්. ගම් වතුර ගැලුවායින් පස්සේ පාර දෙපස ඒ වගේ ගම් ඉවුරු දෙපස මිනිසා විසින් අත්හරින ලද පොලිතීන් ප්ලාස්ටික් මිටිරිදි වගේ දේවල් බොහෝ ප්‍රමාණයක් අපට දැක ගන්න පුළුවන් වෙනවා. මේවා ස්වභාව ධර්මයෙන් සෑදුණු දේවල් නෙමෙයිනේ. මේවා මිනිසා විසින්ම ගඟට ඇලට දොලට පාරට විසිකරපු දේවල්. ස්වභාව ධර්මයේ විසින්ම ඒ දේවල් මිනිසාගේ පාද පාමුලටම අද අත්හැර දමලා තියෙනවා. කවදාවත් මේ දේවල් මුහුද බාරගන්නෙත් නැහැ. මිනිසා විසින්ම කරපු දේවල් වලට ප්‍රතිඵල තමයි අපිට දැන් දැක ගන්න ලැබෙන්නේ. පොල්ගොල්ල ජලාශය කටුගස්වල මඩවල මාර්ගයට ආසන්නව පිහිටා තියෙනවා. පොල්ගොල්ල ජලාශය මහනුවරට කිලෝමීටර 4ක් උතුරින් තමයි පිහිටලා තියෙන්නේ. 50 60කේ දශකයේ කෘෂිකර්මය විදුලි බලය හා ජල භාවිතය පිළිබඳව සැලසුමක් සහිතව මහවැලි සංවර්ධන සැලසුම් සකස් කරලා තියෙනවා. ඒකේ මූලික අඩිතාලම ලෙස වර්ෂ 1970 දී පොල්ගොල්ල හැරවුම් ව්‍යාපෘතිය ආරම්භ වෙලා තියෙනවා. මෙය වර්ෂ 1976 වෙන විට නිල වශයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ වෙලා තියෙනවා. පොල්ගොල්ල උස් බෑවුම හා පහළ බෑවුම අතර වේල්ලක් ඉදි කරලා තියෙනවා. එහි ජලය උමගක් මගින් රැගෙන යනවා. වේල්ලේ උස මීටර් 14.6ක් වෙනවා. දිග මීටර් 144ක් වෙනවා. පොල්ගොල්ල ජලාශයේ දැන් තත්ත්වය බලා ගන්නකෝ. පොල්ගොල්ල වේල්ල අවට ටොන් ගණනාවක ප්ලාස්ටික් අද එකතු වෙලා තියෙනවා. ඉතින් මේක තමයි ස්වභාව ධර්මයේ පණිවිඩය. අපි තේරුම් ගන්න ඕනේ මේ දේවල් බලලා. ස්වභාව ධර්මයේ ක්‍රියාවලියට බාධා කරන්න හොඳ නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ ප්‍රදේශ යථා තත්ත්වයට ගොඩනගනකොට ස්වභාව ධර්මයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් මේ දේවල් කරන්න ඕනේ කියලා. ඒ වගේම කිසිම කැලිකසල කිසිම විටකටවත් ස්වභාව ධර්මයේ අපූර්වත්වයේ විනාශ වෙන ආකාරයට භාවිතා කරන්න හොඳ නැහැ. අපි ස්වභාව ධර්මයට ආදරය කරන්න ඕනේ.